සුබ දවසක් කියලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න මම අද අරන් ආවේ බොරුටෝ කියන ජපන් ඇනිම් සීරීස් එකේ 12 වෙනි එපිසෝඩ් එක. ඔයාලට මතකයිදනේ කලින් එපිසෝඩ් එක බලුවා නම් මිනිස්සුගේ මොකක් හරි රහසක් හංගන් ඉන්නවා කියන එක අපිට තේරුණා. අපි බලමු අද කොටසෙන් එයා ඒ ගැන බොරුටෝට කියයිද කියලා. කලින් කොටස බලලා ආපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා ඉන්න. හරි එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු ඉක්මනටම අද ගෙන ආපු කොටස බලන්න. අද කොටස පටන් ගන්නකොටම අපිට පෙන්නන්නේ මිත්සුකි යමක් කියනවා. එයා කියනවා ඔයා හරි බලාපොරොත්තු වුණ විදිහටම. ඒක තමයි පදනමෙන් ඉතුරු කරපු උරුමය. ගෝසිටන්නෝගේ අවතාරය. කවුද ඒක පාවිච්චි කරන්නේ? ඊට පස්සේ හරිද මට නම් තේරුණා. මම ඔනේ කියන වචන ටික එයා කියනවා. ඔන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ මිත්සුකි එක් වතුර තියෙන ස්ථානයකට වෙලා ඉන්නවා. මිත්සුකිය මෙතනදී ඇස් අරිනකොට දකිනවා එක් මිනිස්සුયો දෙන්නෙක් මෙතනට එනවා. ඒ දෙන්න ගොඩක් ලං වෙනකොට මිත්සුකිගේ ළඟ තිබ්බ වතුර ටික එක සැරේටම පාත්තට ඇදිලා ගිහින් මිත්සුකිව අල්ලන්න වගේ ඒ මිනිස්සු දෙන්න ළඟට එනවා. එතනින් ඒ සීන් එක කට් කරනවා. ඔන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ ඇකඩමිය තුල ළමයි කට්ටිය තරඟයක නියැලිලා ඉන්නවා. මෙයාලා මෙතනදී කණ්ඩායමක 3 දෙනා බැගින් තමයි තරඟය කරන්නේ. ඔන්න ඊළඟ කණ්ඩායම විදියට යන්නේ බොරුටෝයි මිත්සුකි ඩින්කි. මෙයාලත් ඉතින් හොඳට තමන්ගේ මුල් පියවර ටික කරගෙන එනවා. මේ අතර එක් ස්ථානයක නවතුන බොරුටෝ ඩින්කිට කියනවා ඔයා හොඳට කරා කියලා. ඩින්කි කියනවා මම හැමදාටම කුසලතාවෙන් තොර වෙන්නේ නැහැනේ කියලා. මෙයාලයි මිත්සුකි අහනවා ඔයා ඔයාගේ ශරීරය ප්‍රතිනිර්මාණය කරාද කියලා. ඩින්කි කියන්නේ මම නම් එහෙම කරන්න දන්නේ නැහැ කියලා. මෙයාලා ඉතින් බොරුටෝ හරි එහෙනම් අපි ඉක්මනට මේක ඉවර කරමු කියලා ඉක්මනට තුන්දෙනාත් එක්ක මෙතනින් යනවා. ගල්මදින් යන තිබ අවස්ථාවේ බොරුටෝයි මිත්සුකි දෙන්නම ඉක්මනටම වැඩේ කරනවා. ඒ ඩින්කිට මෙතනින් යන්න ගිහිල්ලා එක සැරේටම වැටෙනවා. ඩින්කි බිම ඉඳගෙන කියන්නේ මම හොඳින් ඒත් මම හිතන්නේ මට තරඟ ඉවර කරන්න පුළුවන් කියලා. ඒක නිසා ඔයාලා යන්න කියලා. තියෙන කාලයත් අඩුයි කියලා දැකපු බොරුටෝ එක සැරේටම කරන්නේ එයාගේ ෂැඩෝ ක්ලෝන් මවලා පහලට ගිහින් ඩින්කිට කියනවා කවදාවත් අතාරින්න එපා. එහෙම කියලා එයා මවපු ෂැඩෝ ක්ලෝන් දෙක ආධාරයෙන් ඩින්කිව උඩට විසික් කරනවා. ඒත් උඩ හිටපු ඇත්තම බොරුටෝට ඩින්කිගේ අත අල්ල ගන්න බැරුව ඩින්කි වැටෙන්න යනකොට මිත්සුකි එයාගේ අත දික් කරලා ඩින්කිව අල්ලගෙන උඩට ඇදලා ගන්න සමත් වෙනවා. කොහොම වුණත් ඒ වැඩෙන් සිද්ධ වෙන්නේ මෙයාලට තිබ්බ කාලය ඉවර වෙන එක. තරඟ ඉවර වුණාට පස්සේ බොරුටෝයි ශිකාඩි ඩින්කි ඉන්න තැනට තවත් පිරිමි ළමයෙක් ඇවිල්ලා කියනවා ඔයාලා ඊළඟ සැරේ අපිත් එක්ක ජොයින් වෙන්න. ඔයාලට කවදාවත් ඩින්කිත් එක්ක නම් තරඟ දිනන්න හම්බෙන්නේ නැහැ කියලා. බොරුටෝ කියනවා අනේ යනවා යන්න. ඩින්කිගේ හොඳ පැත්ත ඔයාලා කවුරුත් තාම දැකලා නැහැ කියලා. මේ වෙලාවේදී ෂිනෝ සෙන්සි කියනවා හැමෝම හුම්කම් දෙන්න. ඔයාලා හැමෝම මේ තරඟය ෆේල්. මේ අතරේ ළමයි කතා වෙනවා එහෙම කරන්නේ ඇයි අපි හැමෝම කාලයට කලින් තරඟය ඉවර කරන්න කියලා. මේ වෙලාවේදී ෂිනෝ සෙන්සි කියනවා කණ්ඩායමේ 3 දෙනෙක් නැතුව තරඟ ඉවර කරපු හැමෝම පරාදයි. ඒකයි හැම ගෙනින් කණ්ඩායකටම 3 දෙනා බැගින් යොදලා තියෙන්නේ. ඒකේ තේරුම 3 දෙනාම එකට ටීම් එකක් විදියට වැඩ කරොත් තමයි දිනන්න හම්බෙන්නේ කියලා. මේ වෙලාවේ කොනහමරු සෙන්සි කියනවා ඔයා උපාධිය ගත්තට පස්සේ ඇකඩමියෙන් ඔයාලා හැමෝම අපේ කණ්ඩායම් යටතට වැටෙනවා. ඊට කලින් අපි ඉඳ හිට කණ්ඩායම් හදාගන්න ඕනේ පුහුණුවීමක් ලෙස. දැන් අපි හොඳම කණ්ඩායම තෝරන්න පටන් ගන්නවා. කියද්දි ෂිනෝ සෙන්සි කියනවා හරි එහෙනම් අදට ඔයාලගේ පන්ති ඉවරයි කියලා. ඊට පස්සේ ඩින්කි බොරුටෝගෙන් අහනවා අපි පෝස්ට් ඔෆිස් එකෙන් ආවට පස්සේ කිසිම හොල්මනක පහර දීමක් සිදු වුණේ නෑ නේද කියලා. බොරුටෝ කියනවා ඔව් එයාලා අපිට පය නිසා එන්නේ නැතු පැතිය අපරාධි තව ටිකක් වෙලා ගියා නම් අපි යව අතරම අල්ල ගන්නවනේ කියලා. චීකඩායි කියනවා මට සැකයි එයාලා තවත් නැසලකිලිමත් පියවරක් තියාවි කියලා. එතකොටම ඉනෝජෙත් කියනවා ඒක ඇත්ත බොරුටෝට විතරයිනේ අවධානය පේන්නේ. තාමත් ඒක පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අපි දන්නේ නැහැ. චීකඩායි ආයෙත් කියනවා කොහොම හරි අපි එයාව හොයාගන්න බව එයා දැනගෙන හිටියා. එයා තාමත් මේ සිද්ධියට සම්බන්ධ වෙන්න පුළුවන්. ඩින්කි අහනවා ඒකේ තේරුම අපි තවත් මහන්සි වෙන්න ඕනි කියන එකද? ඉනෝජෙ කියනවා ඔව් අපිට දැන් අත්හරින්න බෑනේ අපි ගොඩක් දුර ඇවිල්ලා ඉන්න නිසා.
බොරුට කියනවා මම කවදාවත් අත්හරින්නේ නැහැ. මම අනිත් අයට අපිට ළමයින්ට වගේ සලකන්න ඉඩ දෙන්නෙත් නැහැ කියතිම බොරුටට එක සැරේටම බඩගින්නක් දැනෙනවා. ඉතින් බොරුට කියනවා හරි එහෙනම් අපි මුලින්ම කාලෙමු කියලා. යාළුවොත් එක්ක මෙතනින් දුවලා යනවා. ඊට පස්සේ පෙන්නන්නේ ඇකඩමියේ සෙන්සලා 3 දෙනෙක් කතා කර ඉන්නවා. ෂිනෝ සෙන්සර් කියනවා මේ අවුරුද්දේ ශිෂ්‍යයන්ගේ බලාපොරොත්තු සහගත පෙනුමක් තියෙනවා. එයාලා අපගේ අපේක්ෂාවන් ඉක්මවා යන පරිණතභාවයක් වෙන්නුම් කරන ආරම්භයක් වෙයි. එයාලා උනන්දුවෙන් ඒක දිගටම කරගෙන ගියොත් එයාලාට හොඳ ෂිනෝබිල වෙන්න පුළුවන්. ඔයාලා පුදුමයට පත් කරපු තවත් ශිෂ්‍යයන් සිටිනවාද? එතකොටම අක සෙන්සර් කෙනෙක් කියනවා ඔව්. හරි අපි බලමු. ඉවාපේ යොයිනෝ. එයාගේ ඇතුළතින් හොඳ එළියට එනවා වගේ පේනවා. හරි තව බැලුවොත් බොරුටෝ කියද්දිම කොනහමාරු කියනවා ඇත්ත වශයෙන්ම එයා ලෝඩ් 7ගේ ආරම්භය. අනිත් සෙන්සර් අහන්නේ ඇයි ඔයා එයා ගැන පුරසාරම් දොඩවන්නේ කියලා. එතකොටම කොනහමාරු කියන්නේ කවුද ගණන් ගන්නේ? ලෝඩ් 7 මට බොරුටෝ බලාගන්න කියලා කිවර කරනත් කලින්ම ඒ සෙන්සර් කෑ ගහනවා ඔව් කොනහමාරු ඔයා ඔය කතාව 100වත්තකට වඩා කියලා තියෙනවා. ඔයා ලෝඩ් 7 ගැන කතා කරන්න ගත්තොත් අද කාලේ මෙතනින් ඉවර වෙයි. මේ වෙලාවේ ෂිනෝ සෙන්සර් කියනවා බොරුටෝ උසුමකි. එයාගෙන කිසිම පැකිලීමක් නැහැ. එයා කොහොමත් දක්ෂයි. පන්තියේ න්‍යෂ්ටිය වගේ. අන්න අපිට ඊට පස්සේ පෙන්නන්නේ බොරුටෝ යාළුවොත් එක්ක ඉන්නවා. බොරුටෝ ඉවාබ්ගෙන් අහනවා මොකද්ද ප්‍රශ්නේ කියලා. ඉවාබ් කියනවා මම බිසි කරදර කරන්න එපා කියලා. එනෝජි කියනවා ඉවාබ් ආයෙමත් හවස පන්ති නවතින්න වෙලා කියලා. ඉවාබ්ගෙන් අහනවා ඉතින් මොකද්ද උනේ කියන්න කියලා. ඉවාබ් කියනවා මෙන්න මේ ගාන කියලා. බොරුටෝ කියනවා මේ වගේ දේවල් ඒව වස්තු ඉදිරිපත් කරන්න ඊට පස්සේ ෆෝමියුලා එකට දාන්න. එහෙම කියද්දී ඉවාබ් කියනවා අයියෝ මට ඒක ආයෙමත් කියලා දෙන්න පුළුවන්ද කියලා. බොරුටෝ කියනවා හරි අපි ආයෙ පටන් ගමු කියලා. ඊට පස්සේ අපිට පේනනේ ස්කෝලෙන් එළියට ඇවිල්ලා එන්නේ ඉවාබ් ළඟට ආපු මිට්සුකි. එයාගෙන් අහනවා මට ආරංචි වුණා ඔයා පන්තියේ ඉන්නකොට ටිකක් අපහසුතාවෙන් වගේ හිටියේ කියලා. ඉවාබ් අහනවා අයියෝට රණ්ඩුවකට පැටලෙන්න ඕනද කියලා. මිට්සුකි කියනවා ඒත් මේ වෙලාවේ නම් ඔයන විදිහට ඔයා ඉන්නේ සතුටින් වගේ. ඒකට හේතුව බොරුටොද කියලා. ඉවාබ් කියනවා මම දන්නේ නැහැ. එහෙම කියලා එයා යනවා. අන්න අපිට ඊට පස්සේ පේනන්නේ මිට්සුකි යන අතරමඟදී ඉනෝජි එයාට කතා කරනවා. ඉනෝජි කියනවා ඔයා මෑතකදී බොරුටෝගේ අවධානය දිනා ගන්නවා වගේ පේන්නේ. මිට්සුකි කියනවා බොරුටෝ හැම වෙලාවෙම විනෝද වෙනවා වගේ පේන නිසාද කියලා. ඉනෝජි අහනවා හැමෝම බොරුටෝ දිහා නැඹුරු වෙනවා. ඔයා මොකද හිතන්නේ කියලා. ඉනෝජි එකට උත්තර දෙන්නේ මොකද එයා මොඩෙක් නිසා කියලා. බොරුටෝ හැම තීරණයක්ම Taman විසින්මයි ගන්නෙ. ගන්න තීරණ වලින් පස්සේ ඔහු බොරුවට වෙහෙසටපත් වෙනවා. ඒකට හේතුව එයා හොකාගේගේ පුතා වෙච්ච නිසා. එහෙම වෙලත් එයා කරන වැඩ නිසා සමහර වෙලාවට හැමදේම අවුල් වෙනවා. අන්න ඒක නිසායි මම එයාට මොඩෙක් කියන්නේ. ඒත් සමහර වෙලාවට බොරුටෝගේ සේවය හැමෝම ඔහු දෙස ආකර්ෂණීය වෙනවා. ඒකට හේතුව ඔහු Taman අවට සිටින පුද්ගලයන්ට කරදර වෙන අවස්ථාවේ ඔහු තමා කළ වරදක් ලෙස ඒවා නිවැරදි කිරීමට උත්සාහ කරනවා. උදාහරණයක් ලෙස ක්ලාස් රැප්ට තුවාල වුණු අවස්ථාවේ වූ දුක්ඛුණු හැස්ති. ඒක හිතනකොටත් මට නම් හිතා ගන්න බෑ. මේ වෙලාවේදී එහෙම කියලා ඉනෝජි මෙතනින් යනකොට මිට්සුකි හිතනවා ක්ලාස් රැප් ඔව් ඔයා හරි වෙන්නත් පුළුවන්. එහෙම කියලා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ක්ලාස් රැප් සහ එයාගේ අම්මව. ක්ලාස් රැප්ගේ අම්මා එයාගේ කොණ්ඩේ පීර ඉන්නවා. ඒත් මේක ඇත්තටම ක්ලාස් රැප් දකින හීනයක් විතරයි. මේ වෙලාවේදී ඔයා කලින්ට වඩා නම් දැන් හොඳයි වගේ. රැප් කියනවා ඔව් මාව ඉක්මනටම ඩිස්චාර්ජ් කරන්න පුළුවන් කිව්වා කියලා. මේ වෙලාවේ මිට්සුකි අහනවා හරි එහෙනම් ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔයාට කොහොමද බොරුටෝ දැනෙන්නේ කියලා. ක්ලාස් රැප් අහනවා ඔයා මොකක් ගැනද කියන්නේ කියලා. මිට්සුකි කියනවා ඉනෝජි මට කිව්වා බොරුටෝ හැමතිස්සම ඔයාව කරදරයට පත් කරනවා කියලා. සුමරි කියන්නේ නෑ ඒක ඇත්ත නෙමෙයි. ඒත් ඇත්ත එයා සමහර වෙලාවට විකාර වැඩ කරනවා. ඒ වෙලාවට නම් මහන්සියක් දැනෙනවා. ඒත් එයා කරන දේවල් ගොඩක් විනෝදයි. ඇයි එහෙම නෙමෙයිද මිට්සුකි කියලා. මිට්සුකි කියනවා මම නම් එහෙම හරියටම කියන්න දන්නේ නෑ කියලා. සුමරි මේ වෙලාවේදී අහනවා ඔයාට පවුලක් ඉන්නවද මිට්සුකි කියලා. මිට්සුකි කියනවා ඔව් කියලා. සුමරි කියන්නේ මම හිතියේ ඔයත් නම් වගේමයි කියලා. එතකොට මිට්සුකි අහනවා ඇයි ඔයාට පවුලක් නැද්ද කියලා. සුමරි කියන්නේ නැහැ එයාලා මීට කලින් මැරුණා කියලා. මම පොඩි කාලෙදිම තමයි එයාලා නැති වුණේ. මගේ තාත්තාත් නින්ජා කෙනෙක්. මම කොහොමත් මගේ තාත්තා වගේ ශක්තිමත් කෙනෙක් නෙමෙයි.
ඒක නිසා මම දුක් වෙනවා. මම උත්සාහ කරනවා මගේ උපරිම මෙන්ම කරන්න. මාව පන්ති නායකයෙකු කරපු පළවෙනි දවසේ මම ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ මිත්සුකී අහනවා හරි එහෙනම් මට කියන්න ඔයාට ඔය දේ කරපු පුද්ගලයා ගැන ඔයාට මොනවද හිතෙන්නේ කියලා. මිත්සුමිට කියන්නේ මම දන්නේ නැහැ. මට ඒක ගැන හරියටම කියන්න තේරෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ අපිට පේනන්නේ ඇකඩමියේ බොරුටෝ ඉන්න තැනට මිත්සුකී ඇවිල්ලා ඒ බොරුටෝ කියලා කියනවා. බොරුටෝ අහනවා කියන්න මිත්සුකී කියලා. ඒත් මිත්සුකී මුකුත් නොකිය hina වෙලා බලාගෙන ඉන්නවා. අන්න අපිට ඊට පස්සේ පේනන්නේ බොරුටෝ ගෙදර ගිහින් ඉන්නවා. බොරුටෝ විතරක් නෙමෙයි මිත්සුකීත් ඇවිල්ලා ඉන්නේ. ඉන්නට අහනවා ඔයා මිත්සුකී නේද? බොරුටෝ මට ඔයා ගැන කියලා තියෙනවා කියලා. මේ වෙලාවේ හිමවරි කියනවා මට හිතාගන්න බෑ එහෙනම් අයි අන්තිමේදී අපි යාළුවෙක් ගෙදරට එක්කගෙන ආවා කියලා. එයා ගහනවා මොනවද ඔය කියවන්න කියලා. ඔන්න ඊට පස්සේ බොරුට දකිනවා කිනට කෑම හදලා තියෙනවා. බොරුට කියනවා රස පාටයි වගේ කියලා. කිනට කියනවා ඔව් ඉතින් ඔයා යාළුවෙක් එක්කන් එනවා කියවනේ ඒක නිසා මම විශේෂ කෑමක් හැදුවා. මිත්සුකී එන්න කන්න. ඒක නෙමෙයි බොරුටෝ. හිතන්න මම මොකද්ද කියන්න හදන්නේ කියලා. ඔයා දන්නවද තාත්තා කාලෙකට පස්සේ අද කලින්ම ගෙදර එනවා කිව්වා. බොරුටෝ පුදුමෙන් වගේ අහන්නේ ඔය ඇත්තමද කියලා. හිමවරි කියනවා ඔව් තාත්තත් අපිත් එක්ක අද කන්න එනවා කියලා. මේ වෙලාවේ මිත්සුකී අහනවා ඇයි ඔයා කැමති නැද්ද කියලා. බොරුටෝ කියනවා නෑ මම එහෙම දෙයක් කරේ නෑ. හිතුවෙත් නෑ. අනේ මන්ද. හරි කමන්නේ ඒක අල්ලලා දාන්නකෝ. එන්න මං ඔයාලට මගේ කාමරේ පෙන්නන්නම් කියලා මිත්සුකීව කාමරයට එක්කන් යනවා. කාමරයට ගිහම මිත්සුකී බොරුටෝගෙන් අහනවා ඔයාගේ තාත්තා නේද 7 වෙනි හොකාගේ කියලා. බොරුටෝ කියනවා ඔව් ඉතින් මොකද කියලා. මිත්සුකී කියනවා මම කවදාවත්ම ඔහුත් සමග කතා කරලා නෑ කියලා. බොරුටෝ කියනවා හරි එහෙනම් ඉතින් අද ආවම කතා කරගන්නකො කියලා. මිත්සුකී කියනවා ලෝඩ් නරුටෝ උසුමකි the 7th හොකාගේ 4th grade ninja එක අවසාන කරපු වීරයා ඔහුයි. හිතාගන්න බැරි තරම් චක්‍ර තියෙන හිතාගන්න බැරි විදිහට ජුජ්ජු පාවිච්චි කරන ඔහු නම් වීරයෙක් කියලා. හිතාගන්න බැරි විදිහට කාගේත් ලපස් දෙනත් සමග එකතු වුණේ ඔහු කුඩා කාලයේදීමයි. මට ඇහුණ විදිහට ඔහු හිතාගන්න බැරි තරම් ශ්‍රේෂ්ඨ හොකාගේ කෙනෙක්. බොරුටෝ කියනවා ඔයා ගෙදරදී ලෝඩ් කියන කෑල්ල හරිලා කතා කරන්න. මට ඇහිලා තිනවා ගොඩක් දෙනා ලෝඩ් කියන සමත් එක කතා කරනවා. ඒත් මට නම් තාත්තගේ ඔය කියන තරම් විශේෂත්වයක් වෙන්නේ නැහැ. අම්මා තමයි ගෙදර වැඩ ඔක්කොම කරන්නේ. තාත්තට කරන්න පුළුවන් එකම වැඩේ රාමෙන් කන එක විතරයි. එයා හැමදාම මගේ ස්ටුපිඩ් ඕල්ඩ් මෑන්ම තමයි කියලා. මේ වෙලාවේ මිත්සුකී අහනවා හරි එහෙනම් කියන්න ඔයා ලෝඩ් හොකාගෙට කැමතිද එහෙමත් නැත්නම් වෛර කරනවද කියලා. ඒත් බොරුටෝ ඒකට උත්තරයක් දෙන්නේ නැතුව හිත ඉන්න අතරදී එයාට එනවා හිමවරි කෑ ගහනවා කෑම ලෑස්ති දෙන්නම ඉක්මනට එන්න කියලා. බොරුටෝ උත්තර දෙන එක මග ඇරලා මෙතනින් යනවා. කෑම දිහා පුදුමෙන් බලන් හිටපු මිත්සුකී කියන්නේ මම දැකලා තියෙන ඔය හැම්බර්ගර්ස් ෆ්‍රයිස් නූඩල්ස් වගේ දේවල් කනවා විතරයිනේ කියලා. බොරුටෝ රහසින් කෑ ගහනවා ඔයා මගේ අම්මා ඉස්සරහා මොනවද ඔය කියවන්නේ කියලා. මෙන්න මේ වෙලාවේදී නරුටෝත් ගෙදරට එනවා. හිමවරි නම් අවෙන් දුවගෙන ගිහින් තාත්තව බදා ගන්නවා. මේ වෙලාවේ නරුටෝ හිනටට තෑග්ගක් දෙනවා ඉචිරාකෝගේ ඔයා ආසම රාමෙන් එක මම අද ගෙනාවා කියලා. මේ වෙලාවේදී හිමවරි කියනවා තාත්තේ පුළුවන් නම් ගෙස් කරන්න මම අද අම්මට උයන් උදව් කරා කියලා. නරුටෝ කියනවා ඔව් නියමයි එහෙනම් අපි බලමුකෝ කියලා. එතකොටම බොරුටෝ කියනවා ඔයා වෙනද වගේම අදත් පරක්කුයි කියලා. මේ වෙලාවේ තමයි නරුටෝ මිත්සුකීව දකින්නේ. මිත්සුකී නැගිටලා කියනවා මම මිත්සුකී හිඩන් සවුන්ඩ් විලේජ් එකෙන් කියලා. මේ වෙලාවේ නරුටෝ තමන්ව හඳුන්වා දෙනවා තමන් නරුටෝ උසුමකී කියලා. මිත්සුකී කියනවා ඔව් මගේ දෙමව්පියන්ගෙන් මම ගොඩක් දේවල් ඔබ ගැන අහලා තියෙනවා කියලා. මේ වෙලාවේ හිනට කියනවා බොරුටෝ යාළුවෙක් එක්කන් ආපු නිසා එයා ටිකක් සතුටින් ඉන්න කියලා. නරුටෝ කියනවා ඔව් එහෙනම් බොරුටෝ හොඳට බලා ගන්න කියලා. මිත්සුකී කියනවා ඔව් අනිවාර්යෙන්ම කියලා. බොරුටෝ කියනවා මොනවා ගැනද කියවන්න කියලා. මම එයාට හොඳට සලකන්න කියලා. මෙයාලා නරුටෝ හරි කියලා බොරුටෝගේ ඔළුවෙන් අත තිබ්බහම බොරුටෝ අතයින් කරන්නේ තාත්තේ මම තාමත් පොඩි ළමෙක් නෙමෙයි කියලා. නරුටෝ ඉඳගෙන කියන්නේ මම ගොඩ කාලෙකින් තමයි ඔයාගේ අතින් හදපු නූඩල්ස් කන්නේ හිනට කියලා. මේ වෙලාවේ මිත්සුකී කියනවා ඔයත් තාත්තා වගේමයි හැමතිස්සෙම කඩේ කෑමම තමයි කන්නේ කියලා. බොරුටෝ කියනවා මාව නම් තාත්තත් එක්ක සසඳන්න ලෑස්ති වෙන්න එපා කියලා. මේ වෙලාවේ නරුටෝ එක කෑමක් ගන්න ගිහිල්ලා එකතැනම නවතිනවා.
එතකොටම අපිට පෙනෙන හොකාගේ ඔෆිස් එකට වෙලා ඉන්න නරුටෝ කියනවා විශාල චක්‍ර විශේෂයක්ද. චිකමරු උත්තර දෙනවා ඔව් ඒක ගම පුරාම පැතිරෙනවා. අපට බාධක කණ්ඩායමෙන් වාර්තාවක් ලැබුණා. ඒකේ මිනිස්සු කලහකාරී අවස්ථාවලදී හැසිරෙන විදිහටමයි අනාවරණය වෙලා තියෙන්නේ. සායි දැනටමත් යන ගම. මොනවා හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට දැනුම් දෙන්නම් කියලා. නරුටෝ කියනවා නෑ මම එනවා කියලා. චිකමරු කියනවා මෙච්චර කාලෙකට පස්සේ ඔයා පළවෙනි අතාර තමයි කලින් ගෙදර ගියේ. ඒක නිසා ඔයා ගෙදර ඉන්න කියනකොටම නරුටෝ කෑ ගහනවා නෑ මම ආපහු එනවා. එතකොටම එතන තිබ ෂැඩෝ ක්ලෝන් එක නැති වෙනවා. මේ වෙලාවේ ගෙදර හිටපු ඇත්තම නරුටෝගෙන් හිට අහනවා මොකක්ද උනේ කියලා. නරුටෝ කියනවා මට දැම්මම යන්න වෙනවා හදිසියක් කියලා. කියලා ඉවර කරන්නත් කලින්ම බොරුටු තරහෙන් කෑ ගහනවා ආයෙමත් එපා කියලා. නරුටෝ කියනවා බලන්න යමක් සිදු වෙලා තියෙනවා. කියති බොරුටෝ කෑ ගහනවා ඒක හැමදාම මෙහෙමයි. ඇයි ඔයාම යන්න ඕනේ කියලා. නරුටෝ කියනවා බොරුටෝ මම තමයි හොකාගේ ගමේ කාට හරි මාව ඕනොත් මට යන්නම වෙනවා කියලා. මේ ගම මගේ පවුල ඔයාට එක තේරෙනවා නේද කියලා නරුටෝ ඇහුවොත් බොරුටෝ කියන්නේ නෑ මට කවදාවත් තේරෙන්නේ නෑ කියලා. බොරුටෝ තරහෙන් මෙතනින් දුවලා යනවා. බොරුටෝ මේ වෙලාවේ මිත්සුකි කියනවා හරි එහෙනම් මමත් දැන් ගෙදර යනවා කියලා. නරුටෝ කියනවා ආවට ස්තුතියි කියලා. මිත්සුකි ගිහම නරුටෝ කියනවා එහෙනම් මෙයයි මිත්සුකි. මේ වෙලාවේ එළියට ආපු මිත්සුකි බොරුටෝ ළඟට ගිහින් කියනවා මම හිතුවට වඩා හොකාගේ කාර්ය බහුලයි වගේ කියලා. බොරුටෝ කියනවා ඔයා දන්නවද එයා හැමතිස්සෙම අපිත් එක හිටියා හිමවරිත් එක්කත්. නමුත් එයා හොකාගේ වුණාට පස්සේ එයාට ලොකු වුණේ යාගේ වැඩ විතරයි. ඒ හැම වෙලාවෙම ඔහු හොකාගේ නිසා කියලා කිව්වා. එයා කවදාවත් කලින් ගෙදර ආවේ නැහැ. මොකද එයා හොකාගේ නිසා. එයා කවදාවත් අප වෙනුවෙන් කාලය වෙන් කරේ නැහැ. මොකද එයා හොකාගේ නිසා. හොකාගේ ඉවරයක් නැතුව හොකාගේ විතරයි. සුකි ඔයා අහපු ප්‍රශ්නෙට උත්තරේ තමයි ඔව් මම හොකාගේට වෛර කරනවා. ඒක හැමදාමත් එහෙමමයි. මේ වෙලාවේදී මිත්සුකි කියනවා මට නම් පේන්නේ ඒක වෛරය නෙමෙයි. ඔයා එහෙම හිතන්නේ ඔයා හොකාගේට ආදරේ නිසා. බොරුටෝ කියනවා මොකක්ද ඔයා මොකක්ද අදහස් කරන්නේ? එයා ගමේ අය වෙනුවෙන් ඕනම දෙයක් කරන්න ලෑස්ති. ඒත් එයා කවදාවත් හොකාගේ වුණාට පස්සේ අපි ගැන හොයලා බලලා නැහැ. මම එයා වෙනුවෙන් මොනවද නොකරේ? එයාගේ අවධානය ගන්න මම මොනවද නොකරේ? ඒත් එයා කිසිම දවසක ඒ ගැන සැලකිල්ලක් දැක්ුවේ නැහැ. එහෙම කියද්දි මිත්සුකිට මතක් වෙනවා එක මිනිස්සුયો දෙන්නෙක් එයා අර වතුර වීදුරුවක් වගේ එකක් ඇතුලේ හිටපු වෙලාවේ කියනවා එයාට කරන්න බැරි වෙච්ච දේ මෙයා කරයිද කියලා. එතකොට අර මිනිස්සයා ඔළුව අත ගන්න ගමන් කියනවා ඔව් මට මෙයා ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මෙයා අපිට ඕන දේ කරයි කියලා. මගේ දෙමව්පියන්ට කරන්න බැරි වුණ දේ මම කරන්න යනවා. ඒක ඔයාටත් එහෙමයි කියලා මට පේනවා. ඒයි බොරුටෝ මම අද රෑ මෙහෙට ආවේ ඔයාට දෙයක් කියන්න. ඒලාදි බොරුටෝ අහනවා මොකක්ද කියලා. මිත්සුකි කියනවා මම එයාට කියන්න ඕනේද නැද්ද කියලා තාම කල්පනා කරනවා. ඒත් මම හිතන්නේ හොල්මන් සිද්ධිය පිටුපස්සේ ඉන්නේ කවුද කියලා මම දන්නවා. හරි ඉතින් ඔන්න මම ඔයාලට දරන් ආවේ බොරුටෝ කියන ජපාන් ඇනිමේ සීරීස් එකේ 12 වෙනි එපිසෝඩ් එක. හරි ඉතින් අපි ඉක්මනටම අනිත් කොටසෙන් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.